මේ සබස්ක්‍රයිබ් කරන්න. අනේ ගෙදර දොරේ උයන්නොත් කිසිම දෙයක් නෑනේ. මේ මහත්තයත් ගියා. කීයක් හරි හොයන් ආවොත් නම් හොඳයි. දැන් අපේ පුතා එන වෙලාවත් හරි එයාට මොනවද කන්න දෙන්නේ? උදෙත් හාමතෙන් ඉස්කෝලේ ගියේ. නෝනේ 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 ආ මහත්තයා මොකද ගියේ පයින්ම? මොකද මහත්තයෝ මේ මූණ අමුතු වෙලා? අනේ නෝනේ බලන්නකෝ අදවත් හරියට වැඩක් බලක් හොයාගන්න බැරි වුණානේ. කොහෙද මේ මගේ මේ තියෙන ඔළුවේ අසනීපෙත් එක්ක මට හරියට වැඩක් කරන්නත් බෑනේ. ඔයාලත් දුක් විඳිනවා මං හින්දා. අනේ එහෙම කියන්න එපා මහත්තයෝ. අපි මේ තියෙන විදියට කාලා බීලා ඉමුකෝ. අපේ පුතාවේ නැද්ද නෝනේ? එයා උදේටත් කාලා නෙමෙයි නේද ගියේ? අනේ නෑ මහත්තයෝ. ගෙදර උයන්න කිසිම දෙයක් තිබ්බේ නෑ. අනේ නෝනේ දැන් පුතා එන වෙලාවත් හරි අපි මොකද කරන්නේ? එයාට බඩගිනිත් ඇති. මං අපේ වත්තට ගියා මහත්තයෝ. එතකොට මං දැක්කා මඤ්ඤොක්කා ගස් දෙක තුනක්. ඒ ටික මේවා කරලා බලද්දි මඤ්ඤොක්කාලා වගේක් තිබ්බා. ඒ ටික තැඹුවා මහත්තයෝ. ඒ ටික පුතාවත් කයි. අපි දෙන්නා වෙන්දා වගේ වතුර ටිකක් බීලා ඔය ඉමු මහත්තයෝ. අනේ නෝනේ මට හරියට වැඩක් බලක් කරගන්න බැරි ඉඳා ඔයා දුක් විඳිනව නේද මං හින්දා. අනේ කවදා දෙයියෝ අපේ මූණ දිහා බලයිද? අනේ මහත්තයෝ ඔයා බය වෙන්න එපා. අපිටත් දවසක හරියයිනේ. මොකද අපි කාටවත් හොරයක් බොරුවක් කරලා නෑනේ මහත්තයෝ. අනේ මන් දන්නෝනේ බලමුකෝ අපි. අම්මේ පුතේ ඔයා ආවද? ඔව් අම්මේ හොඳටම බඩගිනි. මොනවද උයලා තියෙන්නේ? අනේ පුතේ ගෙදර උයන්න මුකුත්ම තිබ්බේ නෑ පුතේ. උදේ තාත්තාගේ වැඩට ගිහිල්ලා ආවනේ. කිසිම වැඩක් හම්බෙලා නෑ පුතේ. දැන් ආපහු තාත්තා ගියා වැඩක් මොකක් හරි තියනවද කියලා බලලා එන්න. ඒකින්ද මම මේ වත්ත පහල අර මඤ්ඤොක්ක පැල වගේක් තිබ්බේ. එතන ඉතින් මඤ්ඤොක්කාලා ටිකක් ගෙනල්ලා තම්බලා ඉව්වේ පුතේ. මඤ්ඤොක්කාලද? ඒකට කමන්නේ අම්මේ. ඒකත් රස ගුණදායි කෑමක් නේ අම්මේ ඉතින්. මගේ හොඳ ළමයා. ඔයා මොනවද පුතේ දවල්ට කෑවේ? කන්න විදියක් තිබ්බෙත් නෑ. බඩගිනි ඇති නේද ඔයාට? අනේ නෑ අම්මේ. අද අම්මට උයන්න බැරි වුණා කිව්වහම කසුන් එයාගේ බත් එක මාත් එක්ක බෙදාගෙන කෑවා අම්මේ. අනේ කොච්චර හොඳද? එහෙනම් පුතේ තියෙන ටික ඔයා බෙදාගෙන කන්නකෝ. මාත් චූටි වැඩක් තියෙනවා මං කරලා එන්නම්. හොඳයි අම්මේ. මේ අම්මලා කෑවද අම්මේ? ඔව් පුතේ අපි කෑවා. ඔයා බෙදාගෙන කන්නකෝ. හරි අම්මේ. පුතාට කොහොම කියන්නද? අපිත් නොකා එයාටත් කන්න බොහොම අමාරුවෙන් හොයාගත්තේ කියලා. කමන්නේ. එයාගේ හරි බඩ පිරෙයිනේ. මේ මාත්‍යත් කොහෙද මන්දා ගියා බලමුකෝ. කීයක් හරි හොයන් ආවොත් නම් හොඳයි. පුතේ ඇයි අම්මේ මොනවද පුතේ ඔච්චර කල්පනා කරන්නේ? අනේ නෑ අම්මේ. අද ඉස්කෝලේ ටීචර් කිව්වා වෙසක් එකින්ද වෙසක් කෝරු දෙයක් හදන් එන්න කියලා. ඉස්කෝලේ එල්ලන්න. ඒක මේ කල්පනා කරේ අම්මේ. සවුකොලයක් ගන්නවත් අපි ළඟ සල්ලි නෑනේ අම්මේ. අනේ පුතේ එතකොට මොකද කරන්නේ අපි? අනේ ඒකට කමන්නේ අම්මේ. මොනවා කරන්නද ඉතින්? මං ටීචර්ට කියන්නම් මට අමතකුණා හරි කියලා. අනේ පුතේ ටීචර් බනීනේ එතකොට. කමක් නෑ අම්මේ. කවදා හරිම අපිට හරියන දවසක් එයිනේ. අනේ පව් අපේ කොල්ලා. අපේ හින්දා කොච්චර දුකක් විඳිනවද එයත්. නෝනේ මොකද මේ දුකෙන් වගේ? බඩගිනිද ඔයාට? අනේ නෑ මහත්තයෝ. පුතාට හෙට ඉස්කෝලේ එනකොට වෙසක් කූරු දෙකක් හදන් එන්න කියලා. අපිට සවුකොල ගන්නවත් සල්ලි නෑනේ මහත්තයෝ. ඒකයි මම මේ කල්පනා කර හිටියේ. පව් අපේ කොල්ලා. අනේ දෙවියනේ. නෝනේ ඔයා ඔහොම ඉන්නකෝ. මං කාගෙන් හරි කීයක් හරි ඉල්ලන් එන්නම්කෝ. නැත්තම් පවුනේ කොල්ලා එතන අසරණ වෙනවා. අනේ ඔව් මහත්තයෝ. එහෙම හරි මොකක් හරි කරලා බලන්න ඔයා. නෝනට කියලාවට කීයක් හරි හොයන් එන්නම් කියලා. මං දැන් මොකද කරන්නේ? කොහින් හොයන්නද? යන්න ඕනේ හන්දියේ තේ කඩේ පැත්තේවත්. අඳුන්න කවුරු හරි හිටියොත් නම් හොඳයි. මේ සිරියයේ මට දාන්නකෝ හොඳ වලින් ස්ටෝන් පේන්ටියක්. මේ ස්ටෝන් නෑ ප්ලේන්ඩ් තියනවා දාන්නද?
අයියෝ හරි බං සිරි අයියේ. මං ඒක තමයි කිව්වේ. ඔය තියෙන එක දාපන්කෝ. ඈ? සිරි අයියේ. අර බලපන්කෝ අර. සුමනයා නේද එන්නේ? අඩේ ඕමයි ඕ තමා ඒ වුණත් ඌ වෙන විදියට නම් හෙන අවුලකින් වගේ එන්නේ සුමනේ සිරි අයියේ සුමනේ මොකද උඹට වෙලා තියන්නේ? වෙන දාතල්ලක ඉන්න දැල්ලා යන්නේ බං උඹ. සුමනියෝ මොකද උනේ කියපන්කෝ අනේ සිරි අයියේ පුළුවන් නම් කන්න මොන හරි තියෙනවා නම් දෙන්න මටයි නෝනටයි කන්න. අපේ පුතාට නම් මඤ්ඤොක් කාලයක් තිබිලා තම්බලා දුන්නා සිරි අයියේ. මට නම් මේ මුළු ජීවිතේම එපා වෙලා තියෙන්නේ සිරි අයියේ දැන් නම්. මොනවද බං උඹයි කියවන්නේ? සිරාවට දවස් දෙකකින් කෑවේ නැද්ද බං? නෑ බං මගේ තිබ්බ ඔළුවේ අමාරුවත් එක්ක මාව ජොබ් එකනුත් අයින් කරා. මම මෙච්චර දවසක් කුලී වැඩක් ආරමෙන් කර හිටියේ බං. දැන් මේ දවස් දෙකේ හරියට කුලී වැඩක්වත් නෑ. මට හරියට වැඩක් කරගන්නත් බෑ බං. ඒක ගෙදරට කිව්වෙත් නෑ මගේ ඔළුවේ අමාරුවේ කේස් එක. ඒක දැන් වැඩිත් එක්ක බං. ඒ මදිවට අතේ සතේ නෑ. දැන් දවස් දෙකක් තිස්සේ අපි දෙන්නට හරියට කෑමක් නෑ බං. කොල්ලට නම් මොන හරි අපි හොයලා දෙනවා. පවුනේ පොඩි එකානේ. ඒත් බං පව් බං අපේ ගෙදර මිනිස්සු මං හින්දා පුදුම දුකක් විඳින්නේ. අඩියේ ඔච්චර සීන් එකක් අපි දන්නෙත් නෑනේ බං. උඹානික කිව්වෙත් නෑනේ අපිට. කිව්වන මොකක් හරි උදව්වක් කරනවනේ ඉතින්. ඒකනේ කියන්නේ දවස් 365 දවසෙම මම මේ කඩේ ඉන්නේ. ඇවිල්ලා ඕක කිව්වනම් අයියේ බඩගිනි කියලා මං කන්න මොන හරි තේනවනේ බං. ඒත් අයියේ හැමදාම එහෙම කරදර කරන්න බෑනේ මට. අනික ණය ගොඩක් තියෙනවා අයියේ පියවන්න. හැමතැනින්ම ණයට කාලා දැන් හැමතැනටම ණය වෙලා අයියේ තියෙන්නේ. මට නම් දැන් මේ ජීවිතේ එපාම වෙලා තියෙන්නේ. හරි පොඩ්ඩක් ඔහම ඉතහංක මං කන්න මොන හරි අරන් එන්නම් කෑවෙත් නෑ කිව්වනේ. මචං මේ ඇයි බං? මටත් බං පොඩි සල්ලි හදිස්සියක් තියෙනවා. මොකද කියන්නේ පොඩි වැඩක් තියෙනවා අපි දෙන්නත් කරමුද? අනේ මොකද්ද බං ওই වැඩේ? ගියපන් මං ඕන වැඩක් කරන්නම් බං. මිනිහුණත් මරන්නම් බං. පව් බං මගේ අය විඳින දුක බලන් ඉන්න බෑ බං මට. මිනී මරන්න ඕනේ නෑ බං. මං දන්න ගයක් තියෙන වරෙන්කෝ යන්න. මොකද්ද බං ඒ ගෙදර? වරෙන්කෝ යන්න. මම යන ගමන් කියන්න උඹට සීන් එක. උඹට පේනවද බං අතන එහා පැත්තේ තියෙන ගෙදර? ඔව් බං අර සල්ලිකාරව ඉන්න ගෙදර නේද? ඔව්. මේ දවස් දෙකේ ගෙදර කට්ටිය කවුරුත් නෑලු බං. රට ගිහිල්ලාලු. මොකද කියන්නේ? ඒ ගෙදරට ගිහිල්ලා මොන හරි බඩුවක් අරන් යමුද? ඒක ඉතින් අපි දෙන්නට විකුණගෙන කීයක් හරි අතට ගන්න පුළුවන් නේ. හොරකම් කරන්න? ඔබ මේ මට කියන්නේ හොරකම යන් කියලාද? ඔව් ඉතින් වෙන කරන්න දෙයක්වත් නෑනේ. උඹටත් සල්ලි හදිසි මටත් සල්ලි හදිසි. උඹ කියපන් වෙන මොකක් හරි ක්‍රමයක් තියනවද කියලා උඹට? වෙන ක්‍රමයක් නෑ තමයි බං. මොකද මට හරියට වැඩක් බලක් කරන්නත් බෑනේ මේ ඔළුවේ කේස් එකත් එක්ක. ඒක තමයි මං උඹට කිව්වේ. මෙහෙ වරෙන් යන්න අවුලක් වෙන්නේ නෑ. මාත් ඉන්නවනේ. ඒත් බං හොරකම් කරන එක හොඳ වැඩක් නෙමෙයිනේ. අනේ මේ උඹේ බන වහගනි. ඔය බන හින්දා උඹට කණ්ඩාත් හම්බුණාද නෑනේ. මෙහෙ වරෙන් යන්න. ඒත් බං ඒත් මේත් නෙමෙයි වරෙන් යන්න. අනේ දෙවියනේ මට සමා වෙන්න. මට වෙන කරන්න දෙයක් නෑ. මේක තමයි මං කිව්ව ගෙදර උඹට අතට අහු වෙන ඕන දෙයක් අරන් වරෙන්. ඉක්මනට අරගෙන අපි පැනගමු. ඒත් බං අනුන්ගේ ගෙදරකින් හොරකම් කරන එක වැරද්දක් නේද? මේ මං කිව්වනේ උඹට එකපාරක් වරෙන් කොයන්ද? මේ දැන් ගොඩක් බඩු ගත් එකේ යමුද අපි? ගොඩක් වෙලා ගියා දැන්. ගෙදර අයත් බලන් ඇති මං එනකල්. ආපෝ දෙන්නම් යන බරබරේමයි. හරි යමන්කෝ එහෙනම්. මොනවා? හොරු දෙන්න පැනලා නේද? ඊට මං දෙන්නට කරන්නම් හොඳ වැඩේ.